මේක ඕගොල්ලන් දැක්කත් දන්නේ පරණ කට්ටිය නම් දන්නේ නැති. කතරගම පැත්තේ පාරක් හදද්දි මැණික් හම්බුනේ දාලා තියෙනවා. ඒ පාරේ මැණික් හම්බුනේ කාටද? බැකෝ එක වැඩ කරපු කෙනාටයි ලොරියේ වැඩ කරපු කෙනාටයි මුලින්ම දැන් ඕක දැනගත්තා. ඒගොල්ලන් මේක දාලා එකපාරක් දෙපාරක් දාලා යද්දි වැස්සක් ආවා. එක්කෙනයි මේ ලොරියේ බැකෝ එකේ දෙකෙන් වැඩ කරේ එක්කෙනා. එකපාර නිල් පාට ගල් මතුවෙන්න ගත්තා. ගම්මුකේ පිරුණා. ඊට පස්සේ රත්තුපුරේ කට්ටියක් ගියා. ඒකේ උනේ මෙන්න මේ වගේ හැදිච්ච ලොකු ලෑන්ඩ් ස්ලයිඩ් එකක්. ඒ කියන්නේ මේ ඇත්තම කිව්වොත් එහෙම ලොකු ප්‍රදේශයක්. එකපාර කඩාගෙන ඇවිල්ලා කන්දක කොටසක් කඩාගෙන එක තැම්පා. එහෙම උනායින් පස්සේ මොකද වෙන්නේ? අපි කතා කරන කොළඹිය ඩිවිෂන් එක. ඒ වගේ ආපු කොටසක් තමයි ඔය අපිට කතරගම ඒරියා එකේ හම්බ. එකම ජාතිය ගන්න. ඒ හම්බ වෙච්ච මැණික් වෙලඳ ගත්තා. අරගෙන මේගොල්ලන් සර්ටිෆිකට් දාන්න යවු. කල් කට් කරලා ඔක්කොම කරලා ඔය SACF කියලා තියෙන ජෙම් ලැබ් එක. ස්විට්සර්ලන්ඩ් වල. GRS කියලා තියෙනවා. මේගොල්ලන් කැරට් 10 8 15 එහෙම ගාල් ලොකු ගාල්. මේගොල්ලන්ට හම්බුණා කාශ්මීරි සෆායා කියලා. කාශ්මීරි සෆායා කියලා හම්බුණා. මේගොල්ලන් ඇතුලේ ඇනලිස් කරනවා. ඇතුලේ බලනවා. බලද්දි ඒ තියෙන ඉන්ක්ලූෂන්ස් කාශ්මීරි ගාල් වලට ඒ පාට කාශ්මීරි ගාල් වල ගලේ තියෙන ඇදලා තියෙන සැකස්ම කාශ්මීරි ගාල් වලට ගොඩක් සමාන. මේ කතරගම ඊට පස්සේ මොකද උනේ? කට්ටිය නිකන් ආයි කැරට් 10 කාශ්මීරි ගලක් කොහොමද වෙන්නේ? කැරට් 10 එක කාශ්මීරි ගලක් කෝටි 50ක් විතර අවසානයේ මාරයි විදිහට හම්බ කරා ඒවයි. මේ ලැබ් වල ඉන්න කට්ටිය දැනගත්තා කාශ්මීර වල මෙහෙම ගල් හම්බෙන්න විදිහක් නැහැ. මේක ගල් දැන් එනවා හොගා. මේගොල්ලන් ආයිමත් සෝස් එකට යන්න පටන් ගත්තා. ටික ටික යන්න පටන් ගත්තා. ඉන්ෆර්මේෂන් ගන්න පටන් ගත්තා. තේරුණා කතරගම ගල් ඉතින් යාර දුන්නේ නැහැ කතරගම. ඒගොල්ලන් ඊට පස්සේ හොයාගත්තා පොඩි වෙනස්කම්. ඒ කට්ටිය ගොඩ ගිය කට්ටියක් ඉන්නවා.